මෙහෙම කෑම හදපු දවසට දුප්පත් අපිට ඉතින් ඒක රාජ භෝජනයක්. ඉතින් එහෙනම් මගේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා එන්නකො වීඩියෝ එක පැත්තට. ඉතින් මේ විදිහට විශේෂ කරලා කෑම හදපු දවසට ඒක ඉතින් අපිට රාජ භෝජනයක් වගේ තමයි දැනෙන්නේ. එහෙනම් වීඩියෝ එකට යන්කෝ. මෙන්න මේ විදිහට අද කුකුල් මස් ග්‍රෑම් 500ක් ඊට පස්සේ පරිප්පු ටිකක් අරගෙන මං ඉතින් මේ ඔයාලට පෙන්නන්නේ. ඒක ඉතින් උයා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. පේනවා නේද? ඉතින් මං දැන් ගමන් 6-7ක්ම සෝතල මස් ටික අරන් තිනවා. ඊට පස්සේ පරිප්පුත් ග්‍රෑම් 150ක් හොඳට සෝතලා අරන් තිනවා. යන්කෝ වීඩියෝ එකට. මෙන්න මේ විදිහට මස් ටිකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් බෙදලා එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු ඊට පස්සේ 3-5 එකතු කරගෙන මෙන්න මේ වගේ ගම්මිරිස් ටිකක් දාගෙන ලුණු කුඩු මෙන්න මේ වගේ එකතු කරගෙන ඊට පස්සේ සුදු ලුණු රතු ලුණු අමු මිරිස් ඊට පස්සේ මෙන්න මේ වගේ කරපිංචක් දාගන්නවා රම්පෙත් දාගන්නවා ඉඟුරු දාගන්නවා පස්සේ දැනට මම එකතු කරගත්තේ කුරුඳු ඊට පස්සේ ඉතින් වංගෙඩිය හොඳට සෝතලා අරගෙන ඒකට මෙන්න මේ වගේ එකතු කරගන්නවා කරඳ මුංගු කරාබු නැටි ඉඟුරු මෙන්න මෙහෙම එක කොටාගෙන එකතු කරගන්නවා කරාබු නැටි ඉතින් අපේ ගෙදරම තියෙනවා ඉඟුරුත් තියෙනවා ඊට පස්සේ අපි ගමේනේ යාළුවනේ ඉතින් කරපිංච රම්ප එහෙමත් තියෙනවා ඉතින් ඔන්න දැන් වතුර එකතු කරගන්නවා අවශ්‍ය විදිහට කියන්නේ මස් ටික උඩින් වැහෙන ගන්නට වතුර එකතු කරගත්තම හොඳටම ඇති ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට මේක අතින් හොඳට කවලම් කරගන්න ඕනේ. එතකොට ඉතින් පහේ ටික හොඳට ඇතුල් වෙනවනේ හලුවනේ. ඊට පස්සේ ඉතින් උයා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම දරලිපේ. මට ඉතින් මහා ලොකු කලහලමන නෑනේ. මං ඉතින් දරලිපේනේ යාළුවනේ උයන්නේ. ඉතින් මේ අපි උයන් කන තැන දරලිපේ උයා ගන්නවා. ඉතින් ඒකත් දැන් ලිපේ තියලා දැන් පරිප්පු ටික සෝදලානේ අරන් තියෙන්නේ. ඒකට රතු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංච එකතු කරගන්නවා. රම්පෙත් එකතු කරගන්නවා. අමු මිරිස් කරලකුත් එකතු කරගෙන මිරිස් කුඩුත් ඒ හැඳි එකමාර විතර දාගෙන ඊට පස්සේ 3-5 ටිකකුත් අමු 3-5 දාගෙන ඊට පස්සේ කහ කුඩු චූට්ටක් දාගෙන ඊට පස්සේ ලුණු ටිකක් දාගෙන මෙන්න මේ විදිහට පෝල් කිරි ටිකක් තමයි දාගන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම පරිප්පු යන ලේසිම විදිහ. ඉතින් ඔන්න දැන් හොඳට අපේ කුකුල් මස් කරියත් හොඳට නට පේනවනේ ඉතින් ව්‍යංජනේ හැදෙන ගමන් තියෙන්නේ. ඒකත් ඉතින් ඔන්න ඔය විදිහට පියන කිනුත් වහලා අපි හොඳට තැම්බෙන්න ලිපේ තියාගමු. ඔන්න ඉතින් පියන ඇරලා බලමුකෝ පේනව නේද? මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඉතින් බඩගිනි හොඳටම දැන්න. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට හොඳට මේක කවලම් කරලා තව ටිකක් අපි ලිපේ තියාගමු. ඊට පස්සේ ඉතින් පරිප්පු ව්‍යංජනේ දැන් ඉදෙන ගමන් යාළුවනේ. දර ලිපේ උයන් කන කෑම ඉතින් හරි රසයි. පේනවනේ. ඉතින් ගමේ විදිහට මෙන්න මේ වගේ තමයි දර ලිපේ ඉතින් අපි කෑම හදාගෙන කන්නේ. ඉතින් ලොකුවත් පොසත් ගන්න නැතුවට අපි ඉතින් දෙයනේ කියලා එක හොත්තේ වතුයි කාලා හරි සන්තෝෂෙන් ඉන්නවා. ඊට පස්සේ ඉතින් පපඩම් කෑලි 2-3කුත් මෙන්න මේ වගේ බෙද ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද ඉතින් පත්තර ඉවර වෙලා චූටි පත්තර කෑල්ලක් තමයි තිබුණේ. ඒක කඩලා තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැකුළු බත් තමයි අපි ගොඩක් කන්නේ යාළුවනේ. ඉතින් මෙන්න මේ වගේ මයි මැටි පිඟාන අරගෙන ඒකට කැකුළු බත් ටික මෙන්න මේ වගේ බෙදා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ පරිප්පු අපි ඔයාලත් එක්ක උයාගත්ත පරිප්පු ව්‍යංජනෙත් එකතු කරගන්නවා. ඊට පස්සේ රසම රස වෙන මේ විදිහට කුකුළු මස් කරියත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් පපඩම් කෑලි 2-3කුත් දාගෙන මෙන්න මේ විදිහට කන්න ලෑස්ති වෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් කටක් කවන්නම්ම. මෙන්න මේ විදිහට. ජය වේවා කියලා මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට සියලුම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ඕන කටක් කනවා. ඉතින් මාව subscribe කරලා යන්න යාළුවනේ ආදරේ හැමෝටම.